ඉතාමත්ම වැදගත් වෙනවා. මේ නිසා ඒ වගේම කොළඹ තුල විසඳන්නට බැරි කියන අර යුද්ධ ඉවර කරන්න බෑ කිව්වා වගේ ඒ මතවාදයකුත් හැදලා මේ කොළඹ හදන්නට බෑ කුණුවහක් කරන්නට බෑ කියන වගේ මතයක් තිබුණා. මෙන්න මේ අභියෝගය ජය ගන්නට තමයි එතුමා මේ නාගරික සංවර්ධන අධිකාරිය ඒ වගේම පහත් බිම් සංවර්ධන ගොඩ කිරීම සහ සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශයේ ජනාධිපතිතුමා යටතට අරගත්තේ. අත්ත වශයෙන්ම මේකේ කොච්චර බලපෑමක් තියෙනවද කියන්නේ පසුගිය වසර තුල මේ රටට පැමිණි ජනනායකයෙක් ඉන්නවනම් අමතිවරයෙක් ඉන්නවනම් එහෙම නැත්නම් ආයෝජකයෙක් ඉන්නවනම් එහෙම නැත්නම් මේ රටේ ඉඳලා පිටරට ගිහිල්ලා ඉඳපු කවුරු හරි මේ රටට ආවනම් ජනාධිපතිතුමා හමු මුණ ගැසුණු හැම අවස්ථාවෙම වාඩි උනේ මේ කොළඹ මේ ආසියාවේම තියෙන පිරිසුදු ලස්සන නගරය කියන වචනේ කියාගෙන. ඒකම පිටරට ගිය මේ ඉඳලා හිට ගියාය නැවත පැමිණියාම. නැත්නම් ඊට ඉස්සෙල්ලා මේ රටට ඇවිල්ලා නැවත වරක් කොළඹට පැමිණෙන හැම කෙනෙක්ම ප්‍රකාශ කරේ කොළඹ වෙනසක් තියෙනවා කියලා. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ කොළඹ දකුම් කළු නගරයක් වීම කොපමණ වැදගත්ද කියන කාරණය. කියන්නේ රටේ පුරවැසියන් වන රටවැසියන් වන අපිට වගේ මසල්ලාසි මාලදිව රාජ්‍යයේ මොහමඩ් නෂීද් ජනාධිපතිතුමා පවා මේ වෙනස ගැන කතා කරලා තුණා. ආරක්ෂක ලේකම්තුමනි මේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගන්න දරන උත්සාහයේදී මානුෂික මෙහෙයුම ආරම්භ කරන්න පෙර හෝරා කිහිපය ඔබ වැය කරන ඒ සම්බන්ධ මහා පළල් අධ්‍යයනයක් වෙනුවෙන් මේ ප්‍රශ්න පටන් ගත්ත විදිය, වර්ධනය වෙච්ච විදිය සහ බේර ගන්න බැරි තරම් මේක පැටලෙන විදිය, සටන් විරාමයත් එක්ක මේ අතිශය සංකීර්ණ තැනකට ඇදවැටිච්ච ආකාරය, මේ සියලු தත්ත්වයන් මේ ප්‍රශ්නයත් එක්ක ජාත්‍යන්තරයේ ගැට ගැහුණු ආකාරය සියල්ල ඉතාම සියුම් ලෙස දත්ත සහිත විශ්ලේෂණයකට ඔබ ගියා. ඒ ගැන මීට පෙර සංවාදවලදී ඔබතුමා එක්ක අපි කතා කරලා තියෙනවා. කොළඹ පිළිබඳ ඔබ එහෙම මූලික අධ්‍යයනයකට ගියාද? ඒ සම්බන්ධ එවැනි උත්සාහයක් දරුවද? අත වශයෙන්ම මේ දෙකම මම හිතනවා එක හා සමාන විදියට තියෙන දෙයක්. ඒකට හේතුව අපි දන්නවා ත්‍රස්තවාදයක් ජනාධිපතිතුමා බාරගත් අවස්ථාවේදී ඊටාම ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තිබුණේ. ඒ විවිධ රජයන් විසින් විවිධ ජනනායකින් විසින් මේ විවිධ ආකාරයෙන් විසඳන්නට ගිහිල්ලා ඒ අසාර්ථක වෙලා සංකීර්ණ තත්ත්වයකට තිබුණා. ඒ වගේම බොහෝ අය කිව්වා ඔක කරන් මේ ත්‍රස්තවාදය හමුදාමේ මාර්ගයෙන් පරාජය කරන්නට බෑ. ඔකට අත ගහන්නට එපා කියන ඒ වගේම විවිධ ගැටලු තිබුණා. ජාත්‍යන්තර ප්‍රශ්න, හමුදාමය ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න මේ සියල්ලක්ම වලින් සංකීර්ණ තත්යකට පත් වෙලා තිබුණා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි මේ ප්‍රශ්නය ඉතා සංකීර්ණ ලෙස මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරක් අපි හදාගත්තා. ඒ කියන්නේ අවසානයේදී ඒ සඳහා සැලැස්මක් හදාගත්තා. ඒ වගේමයි මේ නාගරික සංවර්ධනය එහි විවිධ හේතුන් නිසා තා සංකීර්ණ භාවයකට පත් වෙලා තිබුණා. අත් වශයෙන්ම දැන් අපි දන්නවා ඇති කුඩා දේවල් පවා පොඩි වැස්සක් වැස්සොත් මුළු කොළඹම යට වෙනවා. සුළු වැස්සක් වටනොත් පාර්ලිමේන්තුව පවා යට වෙනවා. යට වුණා. කුණු හැම තැනම කඳු. කුණු අහක් කරන්නේ පාරවල් අතු ගාන්නේ නැහැ. දුඟ දහමනවා. හැම තැනම කුණු කඳු තිබුණා. ඒ වගේම විශාල වශයෙන් මේ අඩු ආදායම් සහිත ජනාවාසවල පත්වලා. ඒ වගේම පදික වේදිකාවන් මේ කිසිම පිළිවෙලක් නැතිව එවැනි සංකීර්ණ තත්යකට මේ කොළඹ පත් වෙලා තිබෙනවා. ඉතින් මේ හැම
ප්‍රශ්නයක් කෙරෙහිම අපි අවධානය යොමු කළා. අපි දැක්කා ඉතා ඉක්මනින්ම කළ යුතු දේවල් තිබුණා. හරි මට අන්න එතෙන්ට උවමනා වෙන්න. දැන් මම මූලික පැහැදිලි කිරීමේදී ආරක්ෂක ලේකම්තුමනි රට ත්‍රස්තවාදයෙන් මොදවා ගැනීම අධ්‍යක්ීමත් එක්ක සමාන්තරව පැහැදිලි කිරීමක ඉන්නේ. රට බේරගන්න ඔබතුමාට ප්‍රමුඛතා ලයිස්තුවක් තිබුණා. ඔබතුමා අර අපේ සාකච්ඡාවලදී කිව්වේ තුවක්කුවට වඩා මම තේරුම් ගත්ත වටින්නේ තුවක්කුව පිටිපස්සේ ඉන්න සබලාගේ චිත්ත ශක්තිය. අපි ඒ පළමුව ප්‍රවර්ධනය කළ යුතුයි. හමුදාව එක පැත්තකින් ගුණාත්මකව සහ ඊට සමාන්තරව ප්‍රමාණාත්මකව සංවර්ධනය කළ යුතුයි. ඊට පස්සේ තමයි අපි මෙහෙම පටන් ගන්න. කොළඹ සම්බන්ධව ඔබතුමාගේ ප්‍රමුඛතා ලයිස්තුවට අපි යමු. මොකක්ද මූලිකව හඳුනාගත්තු මනාව? අපි ඇත්තටම මේක බැලුවන් පස්සේ අපි දැක්කා ඉක්මනින්ම කරන්න ඕන දේවල් තිබුණා. ඊට පස්සේ මධ්‍යම කාලීනව කරන්න ඕනේම තිබුණා. ඊට පස්සේ දීර්ඝ කාලීන වැඩසටහනක් කරන්න තිබුණා. දැන් මේවෙන් යම් කිසි දෙයක් කරන්නට පටන් ගත්තම ඒකට ජනතාවගේ සහාය නැත්නම් ජනතාවගේ ඒක අනුමත කරන්නේ නැත්නම් ඒ කාර්යය ඉදිරියට ගෙනියන්නට හරි අමාරුයි. මෙන්න මේ නිසා ජනතාවට දැනෙන යම්කිසි සුළු දේවල් අපිට කරන්නට අවශ්‍යතාවය තිබුණා. ඒක තමයි කුණු වහක් කිරීම. කුණු ඉවත් කරාම පාරවල් ටික අතු ගාලා පාරවල් සුද්ධ කළා. කුණු අහක් කරාම ජනතාවට ඒක පාරටම දැනෙන්න පටන් ගත්තා. ඒ වගේම ජනතාවට ඇවිදින්න බැරුව තිබුණු පදික වේදිකාවන් ඒ පදික වේදිකාව සකස් කරලා දුන්නම මෙවැනි දේවල් ඒ වගේම ජනතාවට හැම කෙනෙක්ටම අවශ්‍යයි යම් තමන්ගේ ටිකක් රිලැක්ස් කරන්න කියලා කියන්නේ අවිදින්න ව්‍යායාම කරන්න බොහෝ දෙනා මේකට කැමති. නමුත් ඒකට අවස්ථාවක් නැත්නම් ඒක කරන්න බෑ. ස්ථානයක් නැත්නම්. එවැනි ස්ථාන හදලා දෙන එක මේ ලස්සනයි කියලා කියන දේවල් අලංකාර කිරීම මෙවැනි දේවල් වලින් තමයි ජනතාවට එකපාරටම ඇඟට දැනෙන දෙයක් කරන්නට පුළුවන්. මෙන්න මේවා අපි තෝරගත්තා. ඒ වගේම වැහි ජලය වැස්ස නිසා මුළු පාලනය කිරීම. මෙන්න මේ වගේ දේවල් අපි මුලින්ම කරන්නට පහසුවෙන්ම කරන්න පුළුවන් දේවල්. මේවා කළ යුතුව තිබුණු දේවල් පහසුවෙන්ම කරන්න පුළුවන් දේවල්. මේවා අපි මුලින්ම තෝරගත්තා. අපි මේ ටික කරන්නට ඕන කියන එක. ඒ අනුව තමයි අපි කෙටි කාලීනව කරන්න තියෙන්නේ. ඊළඟට අපි තෝරගත්ත මොනවද මධ්‍යම කාලීනව කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ වැහි පාලනයට පවා මධ්‍යම කාලීනව අර මුලින්ම කාණු ටික සුද්ධ කරලා ඇලවේලි සුද්ධ කරලා ඒක මුලින්ම කරන්න ඕන. ඊළඟට අපි මේවායේ වඩා අලුතෙන් ඩ්‍රේනේජ් සිස්ටම් එක හදන එක මේ තියෙන ක්‍රමවේදය අලුතෙන් මේ ප්‍රතිසංස්කරණය කිරීම මෙන්න මේ වගේ ඒවා සඳහා අපි මුදල් හොයා ගන්න ඕනේ ඒවා අලුතෙන් මුදල් අවශ්‍ය දේවල් මේවා අපි තෝරගත්තා. ඊළඟට තිබුණ සංකීර්ණ ප්‍රශ්න ඒ තමයි අඩු ආදායම් ජනාවාස වැනි ඒවා. මේවට මුදල් ඕන ඒකට සැලැස්මක් තියෙන්නට ඕන මේවා හොයාගන්නට ඕන මොන විදියටද මේවා හදන්න ඕනේ කියන එක මේවයි දැනට තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා හොයාගන්න ඕන මේවට සංගණනයන් කරන්නට ඕන දැනට මේ හදලා තියෙන තට්ටුවන නවාසල තියෙන ප්‍රශ්න මොනවද කියලා තේරුම් ගන්නට ඕන ඊළඟට ඒවා හදන්නට ඒවා මේ තට්ටු දෙකේ නිවාසය තට්ටුවක් හදනවා වගේ නෙවෙයි මහල් නිවාසයන්ට කාලයක් ගත වෙනවා. මෙන්න මේවට ඊළඟට වශයෙන් අපි තෝරගත්තා. හරි ආරක්ෂක ලේකම්තුමනි දැන් සමහර ප්‍රශ්න විසඳන්න අපි ඉස්සරහට යනකොට අතරමැද තැනකදී අපිට දැනෙනවා අපි වැරදි නම් අපි මේ ප්‍රශ්නේ වලිගෙන් තමයි අල්ලගෙන ඉන්නේ කියලා. නිවැරදි ලෙස නෙමෙයි මේ ප්‍රවේශය අපි ලබාගෙන තියෙන්නේ කියලා. දැන් මේ වැඩපිළිවෙලත් එක්ක අපි ඉස්සරහට යනකොට ඔබතුමන්ලට සහ මේ හා සම්බන්ධ වෙන ප්‍රාමාණික දැනුමැත්තන්ට ඒහා බැඳෙන විද්‍යාඥයින්ට ඔවුන් සියලු දෙනා තහවුරු කරනවද ඔබතුමන්ලාගේ මේ ප්‍රමුඛතාවය නිවැරදි කියලා? ඒක තමයි මම කිව්වේ. දැන් අද මට හම්බ වෙන සෑම දෙනෙක්ම අවංකවම හැම දෙනෙක්ම මේ කොළඹ ඇති වෙලා වෙනස් තියෙන වෙනස ගැන කතා කරනවානේ. ඒ කියන්නේ අපි හරි මාර්ගයට තමයි මේ පැවිසිලා තියෙන්නේ. ඒ වගේම තමයි මම මෙතන මේ යුද්ධය හා සම්බන්ධයි කිව්වේ. දැන් මේවා කරනකොට හැමතිස්සෙම ඒකට විරුද්ධ වෙන කණ්ඩායමකුත් ඉන්නක. හේතුවක් ඇතුව හෝ නැතුව විරුද්ධ වෙන කණ්ඩායම් ඉන්නවා. දැන් ඔබට මතකයිනේ අපි කිලිනෝච්චියට යනකොට කිව්වා ඔයගොල්ලෝ යන්නේ මැද වච්චියට කිව්වා. ඔයගොල්ලෝ
අලිමංකඩ ගන්න බෑ පාමංකඩ කිව්වා. ඒ වගේම අද නම් වෙනස් කරගෙන එදා කිලිනෝච්චිය වෙනුවට බඩවච්චිය කිව්වා මේ අලිමංකඩ පාමංකඩ කිව්වා. අද මේ කොළඹ වෙනුවට අවිස්සාවේල්ල කියලා දාගෙන තියෙනවා. බඩ කලපුව කියලා දාලාගෙන තියෙනවා. අර වචන වෙනස් ගම්මාන වෙනස් කරගෙන තොප්පිගල වැඩක් නැහැ කිව්වා. එතකොට ඒ වෙනුවට අද කියනවා මේ තට්ටු නිවාස කඩන වැඩක් නැහැ. මිනිසුන් තට්ටු නිවාස වලට දැම්මට වැඩක් නැහැ. මේ හදන්නේ නැහැ කඩනවා. මෙවැනි බාධකත් මේ අතරතුර තියෙනවා. ඉතින් මේ බාධක මැද පවත්වාගෙන තමයි අපි ඉදිරියට යන්නට ඕන. හරි. සාකච්ඡා පටන් ගන්න පෙර ගරු සභාපතිතුමන්ගේ නිල කාමරයේදී අපි තේමේස ලෑස්ති කළාම තේමේස ළඟ මෙතුමා වාඩි වෙනකොට මේ තියෙන කෑම වෙජිටේරියන්ද කියලා. එහෙම ලෝක දිහා දකින්න ඔබ සංවාදයකදී කරන කතාවක මිනිස්සුගේ හිත රිද්දන්න අකමැති කියලා මට තේරෙනවා. මට ඔබ දැනෙනවා ඒ පිළිබඳ චින්තනය මම තේරුම් අරන් ඉන්නේ. නමුත් මට මේ කාරණා පැහැදිලි කරගන්න ඕන නෑ ලේකම්තුමනි. කොළඹ අවිධිමත් වෙලා තිබුණා, පැටලිලා තිබුණා, වැරදිලා තිබුණා කියන එක අපි හැමෝම පිළිගන්න දෙයක්. ඒක ආණ්ඩුවට ඡන්ද දීපුවයි, ආණ්ඩුවට විරුද්ධව ඡන්ද දීපුවයි සියලු දෙනා පිළිගන්නවා. මේ අවිධිමත් බව කාලය විසින් නිර්මාණය කරපු එකක්ද? එහෙම නැතිනම් කොළඹ පාලනය කළ ඇතමුන් කාලය විසින් ඇති කළපු අභියෝග ඒව නිශ්චිත ඉටු කරන්නේ නැතුව නැත්නම් ඔවුන්ගේ වගකීම පැහැර හැරීම තුලද මේ අවිධිමත් බව නිර්මාණය වෙලා තියෙන්නේ? එතනම දැන් අපි ත්‍රස්තවාදී ප්‍රශ්නය ගත්තා. හැම ජනනායකයෙක්ම ඒක විසඳන්නට උත්සාහ ගත්තා. දැන් ඒක ඇති වුණ දවසේ ඉඳලා තිබුණු සෑම ආණ්ඩුවක්ම විවිධ ආකාරයේ උත්සාහයන් ගත්තා. ඉතින් ඒක හරියන්න නොතිබුණු හේතුන් කීපයක් තිබුණා. එකක් තමයි හරියට ප්‍රශ්නය අවබෝධ කරගෙන තියෙන ගැටලු අවබෝධ කරගෙන ඒවට උත්තර සැපයු නැති එක. අනිත් එක තමයි ඒකට හදවතින්ම ඉදිරිපත් උනේ නැති එක. ඒක කරන්න ඕනම දෙයක් කරන්නට හදවතින්ම අවංකවම අවශ්‍යතාවයෙන් කැපවීමෙන් ඉදිරිපත් වෙන්න ඕන. එහෙම නැති වුණොත් භාගයක් දුර ගිහිල්ලා නවතිනවා. ඒක තමයි හැමෝටම උනේ. ගිහිල්ලා වෙනස් කරනවා. සැලසුමක් නැති වුණාම කරගෙන ගිහිල්ලා වෙනත් පැත්තකට යනවා. ඒකනේ ත්‍රස්තවාදයේ හමුදාමේ ක්‍රමවලින් පටන්ගෙන අවසානයේදී කතා කරලා අවසානයේදී පාවා දීලා ඔක්කොම කරලා අවසන් වෙනවා. ඒ හරි සැලසුමක් නැතිනකොට. ඒ වගේම කැපවීමක් නැති වුණට මොකද හැම දෙයකටම අභියෝග තියෙනවා. හැම ප්‍රශ්නයක්ම සුළුෙන් කරන්නට බෑ. මේ අභියෝග එනකොට මේවාට මුහුණ දෙන්න බැරුව අතෑරලා දානවා. ඒ අර කැපවීම නැති වුණාම. ඉතින් මේ හේතුන් නිසා විවිධ හරි සලස්මක් තිබුණේ නැති නිසා. ඒ වගේම අවශ්‍යතාවයක් නොදුටුපු නිසා. මෙන්න මේවා නිසා කැපවීමක් නොදුටු නිසා මෙන්න මේවා නිසා මේවා සංකීර්ණ භාවයටපත් වෙලා. ඒක තමයි මූලික හේතුව. ඇත්තටම අකාර්යක්ෂමතාවය. මේක තමයි මූලික හේතුව. ඒක නිසා මෙවැනි සංකීර්ණ තත්යකට ඇති වුණා. ඒකම කාලයාගේ නිසා ඇති වුණු හේතුත් තිබුණා. ඒක තමයි අපි කොළඹ ප්‍රදේශය බැලුවොත් විශාල වශයෙන් මේ අඩු ආදායම් ජනාවාස පසුගිය අවුරුදු 10 තුළ බැලුවොත් විශාල වශයෙන් වැඩි වුණා. ඒකට වැඩි වෙන්න මම දකින හේතුවක් තමයි මේ උතුරු මේ ත්‍රස්තවාදී සමයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඒවයි ජීවත් වෙන්න බැරුව මේ පැතිවලට සංක්‍රමණය වෙච්ච ජනතාවක් නිසා ඇවිල්ලා ඒගොල්ලෝ ඔය තියෙන හැම තැනකම පදිංචි වෙච්ච ඒක හේතුවකුත් වුණා. මේවට නිසි සලස්මක් මුල ඉඳලම තිබුණේ නැති නිසා ඒ හේතුව නිසා මේවා මම කියන්නේ ඒගොල්ලෝ උත්සාහ ගත්තේ නැහැ කියලා. සමහර අය උත්සාහ ගත්තා. නමුත් ඒක හරි අවබෝධයක් නැතිව කරපු නිසා සලස්මක් හරි විදිහට කරේ නැති නිසා ඒක මේ වගේ අවුල් තත්යකටපත් වුණා. මම මේකට තවත් පොඩි උදාහරණයක් කියන්නම්. දැන් සමහර අපි මේ කරපු කෙටි කාලීන දේවල් අපි කරේ කිසිම වැඩි අලුතෙන් මුදලක් යොදවන්නේ නැතිව වඩා මනා සැලසුමක් ඇතිව අධීක්ෂණයක් ඇතිව කිරීම නිසා
අපිට ඒ දේවල් කරන්නට පුළුවන්කම ලැබුණා. විස්තර කරොත් කුණු මේ හැමෝම